දෙවස්ථාර ප්‍රශ්න පත්‍රයේ ඇප්ලයිඩ් පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නය අපි දැන් බලන්නේ. ප්‍රශ්නය ආකාරයට මම රූපය ඇඳගත්තා. ඒ අතුරින් අපි මේ තුන්වෙනි මේ ඔක්කොම ටික හොයන්න ඕනේ. ප්‍රශ්නේ දී තිය ආකාරයට මම රූපය ඇඳගත්තා. දැන් අපිට තියෙන්නේ මේ දැක්වෙන දේවල් සොයා ගැනීමට. B කියන්නේ B යොදන O කියන දෛශික එකතුව. B කියන්නේ ඍණ B. O කියන්නේ භාගයයි OD වලට. OD කියන්නේ OB ධන BD. OB කියන්නේ B, BD කියන්නේ භාගයයි B වලට. එතන අපිට ලැබෙනවා B කියන්නේ B ධන A, ඍණ B ධන A. මෙහෙමද B තියෙනවා, මෙතන A තියෙනවා. ඍණ B ධන A. පොදු වර්ගයෙන් අපිට සුළු කරගන්න පුළුවන්. අවසාන අපිට ලැබෙනවා A ධන B බෙදීම දෙක කියලා. ඒ මෙතන අපිට ආදේශ ගන්න පුළුවන්. මෙතන පොදු වර්ගය ගන්නවා. ධන A ධන මෙතන දෙකක් තියෙනවා. මේ දෙක අපිට ගුණ කරගන්න පුළුවන්. පොදු වර්ගය අපිට ගන්න පුළුවන්. පොදු වර්ගය ගන්න පුළුවන්. 4යි B ධන මෙතන පොදු වර්ගය තියෙනවා. ධන B කියලා. ඒ තුල කරගත්තාම අපිට ලැබෙනවා ධන A ඍණ 3B කියලා. දැන් අපිට BF හොයාගන්න. BF කියන්නේ මේ දශකය. BO ධන OF. BO කියන්නේ අපි දන්නා B. OF කියන්නේ 3 එකයි ඔය වලට. පොදු වර්ගය ගන්න පුළුවන් අපිට 3B ඔය කියන්නේ එකේ තුන පොදු වර්ග ගත්තොත් එහෙම ඒ තන ඒ ඍණ 3B කියලා ගන්න පුළුවන්. මේ තමයි නේද BF. B දෛශිකය BF ඒක රීක කියලා පෙන්නන. අපරාම B කියන්නේ එකේ රදරයි ඒ ඍණ 3B. BE සමානයි අපිට අද අනිත් පැත්තට දාන්න පුළුවන්. අපිට මේ සමීකරණ එක කියා ගන්න පුළුවන්. BF සමානයි ප්‍රතින 1ට 3B ඒ ඍණ 3B ඒ ඍණ 3B සනික ගමු. දැන් මේක සමාන දෙක සමානව ගන්න තියෙනවා. 4B ට 3B සමාන කරනවා. B අපිට තනි කරගමු. ඊට අපමණ 3ට 4BF මේ BE සමානයි ලැම්ඩා ආකාර වේ. එම නිසා B කියන්නේ මේ දෛශිකය BF මේ දෛශිකය. එම නිසා අපිට කියන්න පුළුවන් BEF කියන ලක්ෂයන් ඒක රේඛය කිය.
අපිට එළිත අනුපාතය සොයා ගන්න පුළුවන්. අපි B ගේ මාපාංකය ගමු. A සමාන වෙනවා BF ගේ මාපාංකයට. B බෙදීම BF සමානයි 3/4. BF DF කැන්ති ගුණිතය A මාපාංකය B මාපාංකය සොරෙන් සොයන්න. ඉන්පුත් අපිට මේ ස්ටෙප් එකට යන්න පුළුවන්. BF BF මේ අපි අදිසි ගුණිතය සලකනවා. අපි දන්නා BF සමානයි එකයට 3යි බීට. ඒ 3යි බීට. DF සමාන වෙනවා DO ධන OFට. DO කියන්නේ භාගයයි A ධන බීට. OD තමයි A ධන B භාගය කියන්නේ. එතන ඍණ ගන්න පුළුවන්. ඍණ ගන්න වෙනවා. OF කියන්නේ A දාශික ඇතුළෙන් ගන්නවා. OF කියන්නේ A දාශිකෙන් 3/1කට තුල කරගන්න පුළුවන්. පොදු වරේ ගන්න යනවා මෙතන. 3යි A 3යි B මේ ඔක්කොම ඍණ. මේක පොදු වරේ ගන්නමු 2යි. අපි දැන් කපා ගන්න පුළුවන්. 2යි තියෙන්නේ. ඍණ A ධන 3යි B. ඍණ ලකුණ අපි අයින් කරගන්නමු. මේ ඇතුළේ දාමු. ඍණ A 3යි B. දැන් අපි BF තිත DF ගන්න. BF DF අදිසි ගුණිතය අපි ගමු. BF කියන්නේ 1/3යි ඍණ 3යි B. DF කියන්නේ ඍණ A ඍණ 3යි B. අපි මේ ගමු. ධන ඍණ වෙනවා. ඒ නිසා A වර්ගය යට 18 වෙනවා. ධන ඍණ මේ තුනට මේ තුන කැපී යනවා. 1/6ක් හම් වෙනවා. ඊට පස්සේ මේ ඍණයි ධන එයත් යම තුන කැපී යනවා. 1/6ක් යනවා. ඊට පස්සේ මේ B දාශික දෙක ගුණ කරගන්න. ඍණ ධන එම නිසා 18ක් මේ දෙක කැපී යනවා. අපි දන්නවා A දාශිකය සමාන 3යි B. A දාශික මාපාංකය සමාන වෙනවා B දාශික මාපාංක වරක් 3කට. ඒ වගේ 3කට. ඍණ A ධන B මාපාංකේ ගන්න පුළුවන්. A මාපාංකය සමාන වෙනවා 3 වරක් B මාපාංකයට. එතකොට 9යි ධන
B මාපංගේ වර්ගයට. මේ දෙක කැපී යනවා බිඳුවකින්. BF හා DF දශකයේ අදිශය ගුණිතයට බිඳුවක ලැබෙනවා. අපි දන්නවා BF අදිශය ගුණිතය ගත්තොත් ඒක සමාන කරන්න පුළුවන් DF මාපාංකේ cos theta. මේක කැපී යනවා. අපි ලබන cos theta සමාන වෙන බිඳුවට. අපි දන්නවා cos theta cos 90 සමාන වෙන බිඳුවට කියලා. එම නිසා theta සමාන බිඳුවේ. එම නිසා අපිට ගන්න පුළුවන් BF දශකයේ ලම්බකයි DF දශකයට. මක් නිසාද theta සමාන 90ට. අද දවසට මේ පමණයි. ඊළඟ වීඩියෝ එකෙන් 2016 දශකයේ නිම කිරීම මම බලාපොරොත්තු වෙනවා.